සුබ දවසක් වේවා යාළුවනේ. අපි පළවෙනි පාඩමෙන් ඉගෙන ගත්තා මෙන්න මේ ලන්ච් බෑග් එක හදන්න පතුරම. එහෙම නැත්නම් බ්ලොක් එක හදාගන්න විදිය. අපි ඒක තියලා අපි කපා ගන්න ඕනේ. එතකොට අපිට උවමනා වෙනවා ලයිනින් රෙදි. පැඩින් ෂීට් එකක්. ඒ වගේම අපි ඒකට සඳහා ගන්න රෙදි වර්ගය. කොහොම හෝ රෙදි වර්ගය. එතකොට අපි ඒක මෙහෙම අරගෙන ඊට පස්සේ කපලා හතරැස් එකට කපා ගන්න. අපි ගන්න මේ රෙද්ද උඩට අපිට අවශ්‍ය වෙන රෙද්ද විතර අපි මේ විදිහට වතුරම තියලා කපාගෙන මේ විදිහට තියන්න. මුලින් මේ රෙද්ද ඊට පස්සේ පැඩින් එක ඊට පස්සේ ලයිනින් රෙද්ද තියලා මේක ඊට පස්සේ මේක වටේ මහ ගන්නවා අපි. මේ වටේ මහගෙන ඊළඟට අපි මේක කපා ගන්නවා. අපි ඒක බලමු. ඒ විදිහට මෙන්න මේ විදිහට තමයි අපි ඒක කපා ගන්න. එතකොට මේ ලයිනින් රෙද්ද මේ අපි ගන්න උඩට ගන්න අපේ අවශ්‍ය කරන රෙද්ද මැද තියෙන්නේ පැඩින් එක. එතකොට මෙන්න මේ විදිහට අපි කපලා මේ විදිහට තියා ගන්නවා. ඊට පස්සේ අපිට උවමනා වෙනවා නම්බර 3 හරි නම්බර 5 හරි ෂිප් එක. එතකොට ඒකට දාන ෂිප් හෙඩ් එක. ඊළඟට අපිට ඕන වෙනවා අපි මේ හැම එකක්ම පයිපින් කරනවා. එතකොට ඒ පයිපින් කරන්න පයිපින් අපිට ඕන වෙනවා බෙල්ට් එකක් අඟල් 22ක අපි ඒ හැන්ඩල් එකට ගන්න. අපි මේක අඟල් 22ක කෑලි දෙකක් අපිට වොමනා වෙනවා. එතකොට ඔයගලන්ට මේකට ඕනම් මේ ගන්න රෙද්දෙන්ම පටි කපා ගන්නත් පුළුවන් අඟල් 22කට මේ ගන්න රෙද්දෙන්ම පයිපින් එක කපා ගන්නත් පුළුවන්. එතකොට ඔයාලා මෙන්න මේ ටික ලෑස්ති කරගන්න. අපි ඊළඟ පාඩමේ මේක මහන හැටි කරමු.